ඔයා කවදා හරි හිතුවද මේ මොහොතේම මේ වෙලාවෙම මේ වීඩියෝ එක ඔයා ගාවට ආවේ අහම්බකින් කියලා? නැහැ. විශ්වයේ කිසිම අහම්බයක් කියලා දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඔයා පහුගිය දවස් ටිකේම හිතින් විඳපු වේදනාවල් ඔයාට කාටවත් කියාගන්න බැරුව ඔයා තනියම දරාගත්ත බර ඊළඟට මගේ ජීවිතේ මොකක්ද වෙන්නේ කියලා හිතලා ඔයා ඒ අඳුරු කාල සීමාවක් ගත කරපු අතීතය ඒ හැම දෙයකටම උත්තරයක් ඔන්න විශ්වයෙන් ඔයාට දෙන්න ලෑස්ති වෙන වෙලාවක තමයි ඔයාට මේ වීඩියෝ එක හම්බ වෙන්නේ. අයිබෝන් හැමෝම ආදරෙන් සතුටින් පරිස්සමින් ඉන්නවා ඇති කියලා හිතනවා. ඉතින් මේක සාමාන්‍ය වීඩියෝ එකක් නෙවෙයි. මේක ඔයාගේ ජීවිතේ ඉස්සරහා කාලේ වෙනස් කරන්න පුළුවන් ජෙනරල් ටැරොට් රීඩින් එකක්. ඉතින් මම අද ඔයගොල්ලන්ට විශේෂයෙන්ම සයින්ස් 10ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් දෙනවා. ඉතින් මේ වෙලාවේ ඔයාගේ ජීවිතේට, ඔයාගේ සිතුවිලි වලට, මේ මොහොතට ඔයාට මේ කියන සයින්ස් ටික ගැලපෙනවා නම්, එකක් හරි ගැලපෙනවා නම් අන්න ඒ වෙලාවේ මා තේරුම් ගන්න ඕන දේ තමයි මේ සම්පූර්ණ රීඩින් එකම වෙන කාටවත්ම නෙවෙයි, කෙලින්ම ඔයාට විතරක් විශ්වයෙන් ලැබිච්ච විශේෂ මැසේජ් එකක් කියන දේ. හරි. ඉතින් ඔයාගේ හදවතට අවංකව ඔයා ගොඩක් සැහැල්ලුවෙන් දැන් හොඳ හුස්මක් ගන්න. ඉතින් ඔයාගේ හිතේ තියෙන ඔක්කොම බය, සැකය, ඒ දේවල් ඔක්කොම මොහොතකට අමතක කරලා දාන්න අපි බලමු. ඉස්සරහට ඔයාගේ ජීවිතයට එන්න තියෙන ලොකුම වෙනස් වීම, ලොකුම පරිවර්තනය මොකක්ද කියන දේ. බලන්න මෙන්න මේ කියන සයින්ස් 10න් එකක් හරි ඔයාට ගැලපෙනවද කියලා. පළවෙනිම සයින් එක තමයි ඔයාට මේ පහුගිය සතිය ඇතුළත මේ මොහොතේ ඉඳන් සතියක් ආපස්සට ඔයාට 111 එහෙම නැත්නම් 11 777 888 222 ඔන්න ඔය කියන ඒන්ජල් නම්බර්ස් නිතර ඔයාට පෙනුණා නම් අනිවාර්යයෙන්ම මේ රීඩින් එක ඔයාට. ඊළඟ දේ තමයි ඔයාට දැනෙනවනම් නිකන් ඔයාගේ ජීවිතේ කලින් ඔයා ගොඩාක් දුක් විඳලා මේ මොහොත වෙනකොට ඔයා කලින් හිටියට වඩා යම්කිසි මානසික වශයෙන් යම්කිසි මට්ටමකින් පොඩි හරි ධනාත්මක වෙනසක් ඔයාට දැනෙනවනම් ඔයාගේ හිතින්ම ඔයාලා බලන්න දැන් ඔන්න එහෙම පොන්චි හරි වෙනසක් ඔයාට දැනෙනවනම් මේ රීඩින් එක ඔයාට. ඊළඟ දේ තමයි ඔයා මේ රීඩින් එක බලන්නේ රෑ 12ත් උදේ 9ත් අතර කාලෙදී නම් ඔන්න මේ රීඩින් එක අනිවාර්යෙන්ම ඔයාට. අනිත් දේ තමයි මේ වෙලාවේ ඔයාට දැන් මේ පේනවා ඉස්සරහා බලපුවාම ඔයාට පේන තැනක කොයිම හරි තැනක ඔයාට පේනවනම් ආටිෆිෂල් හරි මොකක් හරි මලක්. ඒක එක්ක ෆෝන් එක වෙන්න පුළුවන්, ඔයා බලන ඩිස්ප්ලේ එකක වෙන්න පුළුවන්. දැන් මේ වීඩියෝ එකේ තියෙන මලක් ගැන නෙමෙයි කියන්නේ, වෙනමම ඔයා ඉන්න වටපිටාවේ ඔයාට ඉස්සරහා බලපුවාම මලක් පේනවනම්, මොකක්ම හරි මලක් පේනවනම් ඒක ඇත්ත වෙන්න පුළුවන්, බොරු වෙන්න පුළුවන්. මොකක් හරි මලක් පේනවනම් මේ රීඩින් එක ඔයාට. අනිත් දේ තමයි ඔයා මේ වෙලාවේ ඇඳගෙන ඉන්නේ නිල්, කහ, සුදු කියන පාට වලින් එක පාටක් ඇඳගෙන ඉන්නවනම් මේ රීඩින් එක ඔයාට. එහෙම නැත්නම් ඒක මික්ස් කලර් එකක් වුණත් ගැටලුවක් නැහැ. ඔයාගේ ඇඳුමේ කොතනක හරි ඔය කියපු කලර්ස් වලින් එකක් හරි තියෙනවනම් මේ රීඩින් එක ඔයාට. ඊළඟ දේ තමයි ඔයා මොනවා හරි සිල්වර් ජුවලරිස් දාගෙන නම් ඉන්නේ. අපි කියන්නේ සිල්වර් පාට ජුවලරි එකක් දාගෙන නම් ඉන්නේ. ඒක ඇත්තම සිල්වර් වෙන්න අවශ්‍ය නැහැ. සිල්වර් කලර් එක තිබ්බනම් ඇති. මොකක් හරි ඉයරින් එකක්, රින් එකක්, එහෙම නැත්නම් බ්‍රේස්ලට් එකක්, එහෙම නැත්නම් නෙක්ලස් එකක්, මොකක් හරි ඔයා ජුවලරි එකක් මේ වෙලාවේ දාගෙන ඉන්නවා නම් මේ රීඩින් එක ඔයාට. අනිත් දේ තමයි මේ පහුගිය දවස් 3ක කාල සීමාව ඇතුළත කවුරු හරි වැඩිහිටි කෙනෙක් ඔයාට මොකක් හරි අවවාදයක් දුන්නා නම් ඔන්න ඒ රීඩින් එකත් ඔයාට, මේ රීඩින් එක ඔයාට. අනිත් දේ තමයි දැන් මේ රීඩින් එක ඔයා බලන වෙලාවේ ඔයා වටපිට බලන්න ඔයාට කවුරු හරි සතෙක් දැක ගන්න පුළුවන් නම්, විශේෂයෙන් ඔයා දැන් මේක රූම් එකක් වගේ ඇතුළක බලනවා නම් ඔයාට බිත්තියක ඔන්න හූනෙක් වගේ දැක ගන්න පුළුවන් නම් මේ රීඩින් එක ඔයාට. ඒ වගේම ඔයාලා ගෙදර කළු සුදු මික්ස් වෙච්ච පූසෙක් හරි බල්ලෙක් හරි ඉන්නවනම් ඒත් මේ රීඩින් එක ඔයාට. අනිත් දේ තමයි ඔයා දැන් මේ රීඩින් එක බලන වෙලාවේ ඔයාට වටපිටේ කොහේ හරි ඔයාට ගහක් හරි මොකක් හරි ගහක් කොළයක් ඒ වගේ පේන තැනක නම්, සබාදහයි මොනවා හරි ඔයාට ඒ වගේ ගහක් වගේ දෙයක් පේන තැනක නම් ඉන්නේ ඔයාට තමයි මේ රීඩින් එක. අනිත් දේ තමයි ඔයා මේ රීඩින් එක බලන්නේ අනිවාර්යෙන්ම සැප්තැම්බර් 1 වෙනිදාට කලින් නම්. සැප්තැම්බර් 1 වෙනිදාට කලින් නම් මේ රීඩින් එක ඔයාට. ඊළඟ දේ තමයි ඔයා දැන් මේ රීඩින් එක බලන වෙලාවේ ඔයාට කොහේ හරි ඔයාට කුරුල්ලෝ කෑ ගහන සද්දයක් ඇහෙනවද? කුරුල්ලෝ කෑ ගහන සද්දයක් ඔයාට ඇහෙනවනම් මේ රීඩින් එක ඔයාට. හරි. ඉතින් දැන් මම සයින්ස් කීපයක්ම දුන්නා. මම හිතනවා මේ සයින්ස් වලින් එක සයින් එකක් හරි ඔයාටත් ගැලපෙන්නේ නැති කියලා. එකක් හරි ගැලපුණා නම් අනිවාර්යයෙන්ම මේ තියෙන මැසේජ් එක, මේ තියෙන රීඩින් එක ඔයාට අදාළ වෙනවා. ඉතින් ඉස්සරහටත් නරඹන්න වීඩියෝ එක. ඒ වගේම ඔයාලට සයින්ස් මේ දීපු සයින්ස් වලින් සයින්ස් කීයක් ඔයාට ගැලපුණාද කියන එකත් පල්ලෙහායින් කමෙන්ට්
එකක් දාන්න අමතක කරන්න එපා. හරි. එහෙනම් වැඩි කතා නැතුව අපි බලමු ඕගොල්ලන්ගේ ජීවිතේ ඉස්සරහට මොනවාද වෙන්න තියෙන්නේ කියන දේ සම්බන්ධව. හරි, රීඩින් එකට යන්න කලින් මතක් කරනවා ඕගොල්ලන්ට අපේ WhatsApp channel එක තියෙනවා. ඒකේ අපි daily tarot messages share කරනවා. මේ දේවල් වලට ලබා ගන්න පුළුවන්. ඉතින් ඒකේ link එක මම පල්ලෙහා comment section එකේ වගේම description එකේ දාලා තියෙනවා. ඔයාට එතනින් link එක හරහා channel එකට සම්බන්ධ වෙන්න පුළුවන්. හරි. අද රීඩින් එක පැත්තට ගියොත් විශේෂයෙන්ම කියන්න ඕන දේ තමයි මුලින්ම ඕගොල්ලෝගේ මේ වීඩියෝ එක බලන ඕගොල්ලෝගේ අතීතයේ දිහා බලපුවාම පේන දේ තමයි ඕගොල්ලෝ ලොකු මානසික කඩාවැටීමකට ලක් වෙලා තියෙන අතීතයේදී. ඉතින් ඔයා ගොඩාක් විශ්වාස කරපු මිනිස්සු, ඔයා වැඩිපුරම ආදරය කරපු මිනිස්සුන්ගෙන් ඔයාට ලොකු විශ්වාසයක් කඩවීමකට පත් වෙලා තියෙනවා. ඉතින් ඒකත් එක්කම කියන්න ඕන දේ තමයි ඔයා අනාගතය වෙනුවෙන් ඔයා ගොඩනගාගත්ත බලාපොරොත්තු, ඔයා ප්ලෑන් කරපු දේවල්, ඒ වගේම ඔයාගේ අනාගතයේ ඉස්සරහට යන්න පුළුවන් වෙයි කියලා ඔයා තෝරගත්ත යම්කිසි සම්බන්ධතා එකපාරට ක්ෂණිකව බිඳ වැටලා තියෙනවායි කියලා පෙන්නනවා. ඉතින් ඒ දේවල් එක්කම ඔයාගේ හිතට ඇවිල්ලා තියෙනවා ඔයාගේ ජීවිතේ, ඔයාගේ අනාගතය එතනින් ඉවරයි වගේ හැඟීමක් ඒ වෙලාවේදී. හැබැයි විශේෂයෙන්ම කියන්න ඕන දේ තමයි ඉතින් මේ වගේ සිටුේෂන් එකක් ඔයාගේ අතීතයේදී වෙලා තියෙනවා නම් විශේෂයෙන්ම පෙන්වන්නේ ඒ වගේ කඩාවැටීමක් සිද්ධ වෙලා තියෙන්නේ ඔයාගේ වැරද්දකින් නෙවෙයි කියන දේ. ඔයා මේ වෙනකොට ඔයා හිතනවා නම් මේ දේවල් සිද්ධ වුණේ ඔයාගේ වැරද්දකින් කියලා. ඔයා දැන් දැනගන්න ඕන දේ තමයි ඒ කිසිම දෙයක් ඔයාගේ වැරද්දකින් සිද්ධ වෙච්ච දේවල් නෙවෙයි. ඒක වෙලා තියෙන්නේ ඔයාට ගැළපෙන්නේ නැති, ඔයාට යම්කිසි හානියක් වෙන්න පුළුවන් විදිහේ ස්ථීර නැති, අනවශ්‍ය නොගැලපෙන සම්බන්ධතාවයන්, නොගැලපෙන පදනමක් තියෙන දේවල් මේ විශ්වයෙන් ඔයාගේ ජීවිතෙන් කඩලා බිඳලා අයින් කරලා දාපු එක. ඉතින් 10 of swords වලින් අපිට කියන ඔයාගේ විඳපු වේදනාවල් වලට උප්පරිමේටම ඔයා දැන් ඇවිල්ලා තියෙන්නේ කියන දේ. ඔයාලා අහලා තියෙන නැති කතාවක් අපිට රෑ වුණාම එළිය වැටෙන්න ආසන්නම වෙලාවේදී තමයි වැඩිපුරම කලුවරක් තියෙන්නේ. ඉතින් අන්න ඒ වගේ තමයි ඔයාගේ ජීවිතේ දැන් මේ වැඩිපුරම අඳුරසහගත කාලයක් තියෙන්නේ මේ එළිය වැටෙන්න ආසන්නව තියෙන වෙලාවක කියන දේ තමයි විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ. ඒ වගේම ඊළඟට ඔයාගේ ජීවිතේට ද සන් කාඩ් එකේ එනර්ජි එක එනවා. ඉතින් ඒකත් එක්ක ඔයාගේ ජීවිතයට ලොකු ආලෝකයක් ලැබෙන්න තියෙනවා, ලොකු පැහැදිලි බවක්, ලොකු සතුටක්, ලොකු සාර්ථකත්වයක් ඔයාගේ ජීවිතයට අනිවාර්යෙන්ම එන්න තියෙනවා. ඉතින් ඔයා අතීතයේදී ඔයා ලැබපු ඒ අත්දැකීම්, මේ වේදනාවල් ඔයාගේ ජීවිතයට පාඩමක් කරගන්න, ඒ පාඩමක් කරගෙන ඔයා තවත් ගොඩක් ශක්තිමත් මිනිසෙක් විදිහට නැගී ඉන්න නියමිතව තියෙනවා කියන දේ විශේෂයෙන්ම කියන්න ඕනේ අද රීඩින් එකේදී. ඉතින් ඒ සම්බන්ධව අදහස පහලින් කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන්ම. ඊළඟ දේ තමයි ඔයාගේ ආර්ථිකයේ පැත්ත ගැන කතා කරොත්, ඔයාගේ වෘත්තීමය ජීවිතයේ පැත්ත ගැන කතා කරපුවාම ලොකු එනර්ජි එකක් පෙන්වනවා මෙතනදී 8 of Pentacles වලින් කියන්නේ. ඔයාට ලොකු කාලයක් තිස්සේ ඔයා නිහඬව ඔයා ගොඩාක් කැපකිරීම කරලා ඔයා කරපු කැපකිරීම වලට හරියන ලොකු මහන්සියක් දරලා තියෙනවා කියන දේ පෙන්වනවා. ඉතින් ඔයා ඒ කරපු කිසිම කැපකිරීමක් අපතේ ගිහිල්ලා නැහැ කියන දේ තමයි මේකෙන් අපිට පෙන්වන්නේ. ඊළඟ මාස කීපය ඇතුළත ඊළඟ ඉස්සරහ කාලෙදී ඔයාට Ace of Pentacles වලින් කියනවා අලුත්ම ආර්ථික වශයෙන්, අලුත්ම ආර්ථික පැත්තෙන් හොඳ දොරටුවක් ඔයාට විවෘත වෙන්න තියෙනවා. ඒ වගේම අලුත් රැකියාවක් ඔයා හොය ඉරපු කෙනෙක් නම් ඔන්න ඔයාට හොඳ රැකියා අවස්ථාවක්, හොඳ යෝජනාවක් ලැබෙන්න තියෙනවා. ඒ වගේම ඔයා අලුතෙන් බිස්නස් එකක් ප්ලෑන් කරන්න, ඔයා බිස්නස් එකක් කරන්නේ මම මොකක්ද කරන්න කියලා හිතපු කෙනෙක් නම් හොඳ අයිඩියා එකක් එයි බිස්නස් එකක් පටන් ගන්න. හොඳ අවස්ථාවක් එක්ක මේ දේ ඔයාලට ලැබෙයි කියන දේ කියන්න ඕනේ. අනිත් දේ තමයි ඔයා දැනට මොකක් හරි රස්සාවක්, ඔයා බිස්නස් එකක් කරගෙන යන කෙනෙක් නම් ඔයාගේ ෆීල්ඩ් එකට අදාළව ඔයාට මොකක්ම හරි විදිහේ මොකක් හරි මූල්‍යමය වශයෙන් හොඳ ධන ලාභයක්, ධන වාසනාවක් හදිස්සියෙම ඔයාට එකපාරට ලැබෙන්න තියෙනවා කියන දේ කියන්න ඕනේ. විශේෂයෙන්ම කියන්න ඕනේ ඔයාගේ ඇතුළාන්තෙන් ඔයාට සහජයෙන්ම තියෙනවා, ඔයාට උපතින්ම අරගෙන ආපු දක්ෂතා තියෙනවා, ඔයාට හැකියාවල් තියෙනවා. ඒ දේවල් ඔයාට ඔන්න දැන් මුදල් බවට හරව ගන්න, ඔයාගේ සාර්ථකත්වයේ බවට පත් කරගන්න අවශ්‍ය කරන සියලුම දේවල් මේ විශ්වයෙන් සම්පත් වලින් නම් හැම දෙයක්ම ඔන්න ඔයාට දැන් ලබා දෙන්න සූදානම් වෙනවා කියන දේ මේකෙන් පෙන්නලා දෙනවා. ඊළඟ දේ තමයි ඔයා මේ වෙලාවේ කරන්න ඕනේ පැහැදිලිම දේ තමයි ඔයා ගැන ස්වයං ආත්ම විශ්වාසයක් තියාගෙන ඔයා පළවෙනි ස්ටෙප් එක තියන්න ඕන. ඔයා කරන්න යන ඕනම වැඩකදී ඔයා ගැන හොඳ ආත්ම විශ්වාසයක් තියාගෙන පළවෙනි පියවර තියන්න. අනිත් හැම දෙයක්ම ඔයාට එක පැත්තකින් විශ්වයෙන් ගලාගෙන එනවා, අනිත් පැත්තෙන් ඔයා වැඩ ටික කරගෙන යනවා. මේ හැම දෙයක්ම සමබර වෙලා හොඳ දීප්තිමත් ලස්සන ස්ථාවර අනාගතයක් ඔයාට ලැබෙන්න තියෙනවා කියන දේ කියන්න ඕනේ.
ඊළඟ දේ තමයි ඔයා පහුගිය කාල සීමාවෙදී ලොකු හිත වේදනාවකින් හිත රිදීමකින් තනිකමක් විඳ වෙන්න පුළුවන්. ඔන්න එහෙම විඳපු කෙනෙක් නම් 3 of swords reverse වඩනයිකින් කියන්නේ ඔයාගේ හදවතට දැනිච්ච වේදනාව ඔන්න දැන් සුවපත් වෙන ගමන් තියෙනවා. දැන් ටිකෙන් ටික හීල් වෙන ගමන් තියෙන්නේ. ඉතින් ඉස්සරහට ඔයාගේ ජීවිතේට එන්න නියමිතව තියෙන ගොඩාක් සමබර ඒ වගේම ගොඩක් අවංක ආදරයක් The Lovers ඒ වගේම 2 of Cups එකට කම්බයින් එකක් විදියට හම්බුණා. ඉතින් ඒකෙන් කියන්නේ ඔන්න ඔයා තනිකඩ කෙනෙක් නම් ඔයාගේ සෝල් එකට ගොඩක්ම මැච් වෙන ඔයාගේ වටිනාකම ගොඩක් අඳුරගන්න ඔයාව හොඳට තේරුම් ගන්න විශේෂ පුද්ගලයෙක් ඔයාගේ ජීවිතේට එනවා කියන දේ ඉස්සරහ කාලෙදී අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. අනිත් දේ තමයි ඔයා දැන්ට කනෙක්ෂන් එකේ මොකක් හරි රිලේෂන්ෂිප් එකේ ඉන්න කෙනෙක් නම් ඔන්න ඒ තියෙන සම්බන්ධතාවයේ තිබුණා නම් මොනවා හරි පුංචි ප්‍රශ්න ගැටලු ඔය මතභේද වගේ දේවල් ඒ දේවල් ඔක්කොම අවසන් වෙලා ඔයාලා දෙන්නගේ ආදරේ අතරට හොඳ කතා බහක් එකතු වෙනවා. ඔයගොල්ලන්ට හොඳ අදහස් ගැලපීමක් ඇති වෙනවා. ඒ වගේම දෙන්න ගැන හොඳ අන්‍යෝන්‍ය ගෞරවයක් ඇති වෙනවා. ඒ දේවල් ආපහු වර්ධනය වෙලා හොඳ ආදරයක් ගොඩනගෙනවා කියන දේ පැහැදිලිවම කියන්න ඕනේ. ඉතින් මෙතෙන්දි විශේෂම මැසේජ් එක තමයි මේකෙන් දෙන්න තියෙන මෙතනින් ඉස්සරහට ඔයා මේ වීඩියෝ එක බලන මේ මොහොතෙන් ඉස්සරහට ඔයාට ආපහු කිසිම දවසක ඔයාට ආදරේ ඉල්ල තව කෙනෙක්ගේ පස්සෙන් යන්න ආදරේ හිඟා කනවා කියලා අපි කියන්නේ අන්න ඒ වගේ ඔයාට පස්සෙන් යන්න සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඔයාට ගෞරව කරන හොඳ ආදරයක් ඔයාට ලැබෙන්න නියමිතව තියෙනවා කියන දේ විශේෂයෙන් මතක තියාගන්න. අනිත් දේ තමයි ඕගොල්ලොන්ගේ ඇතුළාන්තයෙන් ලොකු අභ්‍යන්තර වශයෙන් ලොකු වෙනසක් සිද්ධ වෙන්න තියෙනවා. ඉතින් මේක දැන් ඕම් පටන් අරගෙන දැන් මේ වෙන ගමන් තියෙන කාලයක් සමහර විට මේක බලන සමහර අයට තාම මේක පටන් ගන්න නැතුව ඇති. සමහර අයට නම් මේක බලනකොට ඔයගොල්ලන්ට දැන්ටම දැනලා ඇති කලින් විඳපු ජීවිතයත් එක්ක බලනකොට ඔයා මානසික වශයෙන් උත් ඔයාගේ හදවතට දැනෙන දේවල් ඔයා කොච්චර පොසිටිව් වෙලාද? ඔයාගේ අදහස් සිතුවිලි ඔයා කලින් තත්ත්වෙත් එක්ක බලපුවහම මේ වෙනකොට ඔයා කොච්චර පොසිටිව් විදිහට හිතන්න පටන් අරගෙනද? ඔයාගේ අභ්‍යන්තරයෙන් ඔයාට දැනෙන දේවල් කලින්ට වඩා කොච්චර ධනාත්මකද කියන දේ ඔයාට මේ වෙනකොටත් දැනලා ඇති. ඉතින් විශේෂයෙන්ම ලොකු සෝල් අවේක්නින් එකක් වෙන්න තියෙනවා. ලොකු ආත්මීය වශයෙන් ලොකු පිබිදීමක් ඕගොල්ලෝ හැමෝටම වෙන්න තියෙනවා. ඉතින් ඔයා තවදුරටත් ඔයාගෙන් පිට බාහිර ලෝකයේ මිනිස්සු මත යැපෙන්නේ නැහැ. මිනිස්සුන්ගේ අදහස් ආකල්පත් එක්ක ඔයා යැපෙන්නේ නැහැ. ඔයාගේ ඉන්ටියුෂන් එක ඔයා ඉපදෙනකොටම අරගෙන ඔයාගේ අටහිතින් ඔයාට දේවල් දැනෙන්න අරිනවා. ඉන්ටියුෂන් එක කියලා අපි ඒකට කියනවා. ඉතින් අන්නේ අභ්‍යන්තර වශයෙන් ඔයාට දැනෙන දේ ගොඩාක් දියුණු වෙනවා, ගොඩාක් වැඩි දියුණු වෙනවා. කවුරු හරි කෙනෙක් ගැන හරි ඕනම සිටුේෂන් එකක් ගැන ඔයාට ඒ වෙලාවට ඔයාගේ හදවතට යම්කිසි දෙයක් දැනෙනවා නම් මෙන්න මේ දේ මෙහෙමයි, මේ දේ කරන්න හොඳයි, මේ දේ හොඳ නෑ, මේකෙන් මට මෙහෙම දෙයක් වෙන්න පුළුවන් කියලා ඔයාට දෙයක් දැනුනොත් ඔයා 100% ඒ දේ විශ්වාස කරන්න, ඒ දේ හරියටම හරි මේ මෙතන ඉඳන් ඉස්සරහා කාලේදී ඔයාගේ ඒ ඉන්ටියුෂන් එකට දැනෙන දේවල් ගොඩාක් පවර්ෆුල්, ගොඩාක් හරි කියලා කියන්න ඕනේ. අනිත් දේ තමයි wheel of fortune select කරනවා. ඒකෙන් පෙන්වන්නේ ඔයාගේ ජීවිතේ අර කාල සීමාවක් දැන් ගෙවාගෙන ඇවිල්ලා තියෙනවා. අඳුරු කාලයක් ගත කරලා තියෙනවා. ඒ හැම අඳුරු කාල සීමාවක්ම ඒ ගත කරපු හැම දෙයකටම ඔයාට අපි කියන්නේ කන්දක් නැග්ගො පල්ලම බහිනවා කියලා. අන්න ඒ වගේ තමයි දැන් මේ අඳුරු කාලේ අවසන් වෙලා ඒ චක්‍රය සම්පූර්ණයෙන් ඉවර වෙලා ඔයාට හොඳ වාසනාවන්ත චක්‍රයක් කරකෙන්න පටන් අරගෙන තියෙනවා. ඉතින් ඔයාට අතීතේ ඔයාට වෙලා තිබිච්ච දේවල් ඔයාට බාධා වෙච්ච දේවල්, ඒ වගේ සිටුේෂන් ඔයාගේ ජීවිතෙන් දැන් අයින් වෙලා ඒ දේවල් ඔක්කොම ඔයාගේ වාසියට, ඔයාගේ දියුණුවට, ඔයාගේ සැනසීමට, ඔයාගේ සතුටට කැරකෙන කාලයක් තමයි වැල්ලේ බඹර කැලගෙනවා වගේ කියන්නේ. අන්න ඒ වගේ කාලයක් ඉස්සරහට ඔයාට ලැබෙන්න තියෙනවා. ඉතින් ඔයාට දෙන්න තියෙන විශේෂම ගයිඩන්ස් එක තමයි මේ ඔයාට ලැබෙන්න තියෙන දේවල්, ඔයාට මේ පෙන්නපු මැසේජ් එකේ තියෙන දේවල් ඔයාගේ ජීවිතයට ලං කරගන්න, ඒ ආශිර්වාදය ඔයාට ලබා ගන්නවා. මුලින්ම කරන්න ඕන දේ තමයි ඔයාගේ ජීවිතේ ඔයා මෙච්චර කාලයකට ඔයාගේ බැඳීම් එක්ක ඔයාගේ හිත රිදීමක් තිබ්බනම්, ඔයාට කවුරු හරි මිනිස්සු අපිට කරපු ගියපු දේවල් එකේ යම්කිසි පුංචි හරි හිතේ කහටක් තිබ්බනම්, ඒ පරණ තුවාල, ඒ තරහව, ඒ වෛරය, ඒ දේවල් අල්ලගෙන ඉන්න එකෙන් ඔයාගේ මේ මොහොතේ, මේ වර්තමානයේ ඔයාට ලැබෙන්න තියෙන ආශිර්වාදය බ්ලොක් වෙනවා. ඉතින් ඔයා මේ වෙලාවේ විශේෂයෙන්ම කරන්න ඕන දේ තමයි ඒ හැමෝම අපිට කොච්චර මිනිස්සු නරක කරත්, ඒ නරක කරන හැම මිනිස්සෙක්ගෙම අපිට වෙච්ච පුංචි හරි හොඳක් දකින්න
කිසිම හොඳක් නැත්නම් ඔයාට තියෙන එකම හොඳේ තමයි මේ මිනිස්සයා ඒ දේ කරපු අයෙන් අපේ ජීවිතේ අපි ගත්ත අත්දැකීම. ඒකම අපිට පාඩමක් වුණා, විශ්වයෙන් අපිට පාඩමක් කියලා දුන්නා. ඉතින් අන්න ඒ දේ ගැන හිතලා ඒකට ස්තුතිවන්ත වෙලා මේ තරහව, ක්‍රෝධය, ඒ පරණ තුවාලේ ඒ දේවල් හිතින් අතහැරලා ඒගොල්ලන්ට සම්පූර්ණයෙන්ම 100%ක් සමාව දීලා ඒගොල්ලන්ගේ ජීවිතෙන් සම්පූර්ණයෙන්ම නිදහස් කරලා දාන්න. එතකොට තමයි ඔයාට මේ ආශිර්වාදය 100%ක්ම ලැබෙන්නේ. ඊළඟ දේ තමයි කිසිම වෙලාවක මට මේක කරන්න පුළුවන්ද කියලා අර අනවශ්‍ය විදිහට නිකන් අර කන්ෆියුෂන් එකක් වගේ බයක් ඇති කරගන්න එපා. විශ්වයෙන් ඔයාට දැන් අවස්ථාවල් දෙන්නේ ඒ වෙනුවෙන් අවශ්‍ය ශක්තිය ඔයා තුල තියෙන හින්දා කියන දේ ඔයා හොඳට මතක තියාගන්න ඕනේ. ඉතින් ඔයා ඒ දේ ගැන සැක කරන්න, ඒ දේ ප්‍රශ්න කරන්න යන්න එපා. කිසිම වෙලාවක ඔයාට මේ දේ කරන්න පුළුවන්. I know that. මම මේ දේ දන්නවා කියන විදිහට ඉන්න. මම විශ්වාස කරනවා නෙමෙයි. I believe that නෙමෙයි. I know that. මම දන්නවා මට මේ දේ කරන්න පුළුවන් කියලා. අන්න ඒ confidence එක ඔයාගේ ඇතුලේ හදාගන්න ඔයාට මේ දේ අනිවාර්යයෙන්ම කරන්න පුළුවන් කියන දේ පැහැදිලිවම මේකෙන් මේ රීඩින් එක හරහා පෙන්නලා දෙනවා. අනිත් දේ තමයි මේ වෙලාවේ ඔයාගේ ඉන්ටියුෂන් එක කියන දේ මම කලිනුත් කිව්වා. ඔයාගේ ඉන්ටියුෂන් එක ගොඩාක් පවර්ෆුල් වෙලාවක් ඉස්සරහට ගොඩාක් පවර්ෆුල් වෙනවා. ලොකු සෝල් අවේක්නින් එකක් වෙනවා. ඉතින් ඔයා ඕනම අවස්ථාවක ඕනම මිනිස්සෙක් ගැන වුණත් ඔයා ඩිසිෂන් එකක් ගන්නකොට ඔයාගේ ඉන්ටියුෂන් එකට දැනෙන්නේ මොකක්ද? ඔයාගේ හදවතට දැනෙන්නේ මොකක්ද? ඒ දේ විශ්වාස කරන්න. ඒ දේ හරියටම හරි. ඒ දේ විශ්වාස කරන්න කියන දේ කියන්නේ. ඉතින් මතක තියාගන්න මේ රීඩින් එක තව එක රීඩින් එකක් නෙමෙයි. මේක ගොඩාක් ස්පෙෂල් රීඩින් එකක්. ඉතින් මේක හැමෝටම ගැලපෙන්නේ නැහැ. මේකේ අර කලින් ගිය සයන්ස් වලින් එකක් හරි ගැලපුණා නම් තමයි මේ රීඩින් එක ඔයාට අදාළ වෙන්නේ. ඉතින් ඒ වගේම කියන්න ඕනේ මේක ඔයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලෙන දැන් ආරම්භයක් තමයි මේ ඇවිල්ලා තියෙන රීඩින් එකත් එක්ක මේ ආශිර්වාදය ඔයාගේ ජීවිතේට ලැබෙනවා. ඉතින් ඒක ක්ලේම් කරගන්න I claim this positive energy කියලා අනිවාර්යෙන් පහලින් මැසේජ් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න ඇෆර්මේෂන් එකක් විදිහට. ඉතින් ඒ වගේම මේ කියපු කාරණා වලින් ජීවිතේට කොච්චර දේවල් ඔයාගේ ජීවිතේට ගැලපුණාද කියන දේත් පහලින් අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම කියන්න ඕනේ දැන් ඉස්සරහට එන්න තියෙන ලොකු වෙනස්කම් ටිකක් ජීවිතේ වෙන්න තියෙනවා. මොකද ඔයා දැන් කලින් සයිකල් එකේදී ඔයා අරගෙන ආවේ ගොඩාක් හිත රිදීම් වේදනාවල් ඒ දේවල්නේ. දැන් ඒවා ඔයාට නිකන් ජීවිතේට හුරු වෙලා වගේනේ. හැබැයි මේ හැමදේම වෙනස් වෙනකොට අලුත්ම විදියට ඔයාට ලොකු වෙනස්කම් වෙන්න තියෙනවා. මේ දේවල් වලට කිසිම වෙලාවක බය වෙන්න එපා. ඒ දේවල් එන්නේ ඔයාව විනාශ කරලා දාන්න නෙමෙයි. ඔයාව තවත් ඔය ඉන්නවට වඩා ගොඩක් උසස් තැනකට උස්සලා තියන්න කියන දේ හොඳට මතක තියාගෙන ඕනම අවදානම් වුණත් එන්න පුළුවන් අවස්ථාවල් එක්ක ඉතින් බය නැතුව ඒ අවදානම් ගන්න බුද්ධිමත් විදිහට කටයුතු කරන්න පුළුවන්. ඉන්ටියුෂන් එක විශ්වාස කරන්න. ඉතින් මේක තමයි මේ රීඩින් එක හරහා ඔයාට ලැබෙන එනර්ජි එක, ශක්තිය, ආශිර්වාදය මේ දේ. ඉතින් ඔයාගේ ජීවිතේට කෙලින්ම මේ දේ ලබා ගන්න ඔයා අනිවාර්යෙන්ම අර මං කලින් කිව්වා වගේ I claim this positive energy කියලා ඇෆර්මේෂන් එකක් විදිහට අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඒ වගේම ඔයා හිතන්න මේ වෙලාවේ ඔයාගේ ජීවිතේට මේ ආශිර්වාදය මගේ ජීවිතේට ලබා ගන්නවා, ලැබුණා කියන දේ ඔයා හිතන්න. අන්න ඒ වගේම මේ වීඩියෝ එකට ලයික් කරලා තවත් කාට හරි මේ ආශිර්වාදය මේක ෂෙයා කරන්න. මේ අපි දෙයක් ආශිර්වාදයක් වුණත් ඕනම දෙයක් අපි තව කෙනෙක් එක්ක බෙදා ගන්න තරමට තමයි අපිට පෙරලා ඒ දේ ලැබෙන්නේ. අපි යුනිවර්ස් එකට දෙන්නේ පොසිටිව් දෙයක්ද? ඒ දේ අපිට ආපහු පොසිටිව් දෙයක් විදිහට අපේ ජීවිතයට ලැබෙනවා. අපි දෙන්නේ නෙගටිව්ද? ඒක නෙගටිව් විදිහට අපිට ලැබෙනවා. ඒක තමයි විශ්ව නීතිය. ඉතින් තව කෙනෙක් එක මේ දේ ෂෙයා කරගන්න ආශිර්වාදයක් තව කෙනෙක්ට බෙදලා දෙනවා කියන්නෙම ඒක ඒ කෙනාටත් ආශිර්වාදයක් වෙනවා. ඒ ආශිර්වාදේ පෙරලා 100,000 ගුණයක් වැඩි වෙලා ආපහු ආගේ ජීවිතයටත් ලැබෙනවා. ඉතින් මම හිතනවා මේ රීඩින් එක ආගේ ජීවිතයට ගොඩාක් ගැලපෙන්නේ නැති කියලා. ඒ වගේම ඕගොල්ලන්ගේ ඕනම ප්‍රශ්නකට ආදරේ සම්බන්ධව, ජීවිතය සම්බන්ධව, මුදල් සම්බන්ධව, රස්සාව සම්බන්ධව ඕනම දෙයක් ගැන ඕගොල්ලන්ට පර්සනල් රීඩින් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම සම්පූර්ණ හඳහන් පරීක්ෂාවක් එක්ක ස්පෙෂල් පැකේජ් එකක් කරහා ඔයගොල්ලන්ට මේ දේ ඉතාම පුංචි මුදලකට ලබා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. විස්තර දැනගන්න අවශ්‍ය කට්ටිය මේ ඩිස්ප්ලේ එකේ තියෙන WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. ඒ හරහා ඔයාලට විස්තර දැනගැනීමේ හැකියාව තියෙනවා. ආපහු මතක් කරනවා අපි දවස් ගානේ වැඩ කටයුතු කරගෙන යනකොට අද දවසේ මොන වගේ දෙයක් වෙයිද කියලා ඒ දේ ඔයාලට දැනගන්න කලින්ම දැනගෙන ඔයාලට නරකක් වෙන්න තියෙනවා නම් ඒකට ලෑස්ති වෙලා ඉන්න. හොඳ දෙයක් වෙන්න තියෙනවා නම් ඒ ආශිර්වාදයේ ජීවිතේ ලබා ගන්න. ඩේලි ටැරොට් මැසේජස් හරහා ගොඩාක් දේවල් බලා ගන්න පුළුවන් දවස් ගානේ වෙන දේවල්. ඉතින් ඒක දැනගන්න අනිවාර්යෙන්ම මම කමෙන්ට් සෙක්ෂන් එකේ පින් කරලා තියෙන මැසේජ් එකේ තියෙන අපේ WhatsApp community link එකත් එක්ක එකතු වෙන්න, community එකත් එක්ක එකතු වෙන්න. ඒ හරහා daily tarot messages ලබා ගන්න පුළුවන්. ඉතින් එහෙනම් තවත් අලුත් මේ වගේ හොඳ positive reading එකකින් අපි ඉස්සරහට හම්බ වෙමු.
අදට ගිහින් එන්නම්. ඔයගොල්ලෝ හැමෝටම තෙරුවන් සරණයි. ආදරණීය විශ්ව මාතාවගේ ආශිර්වාදයෙන් ඔයගොල්ලෝගේ ජීවිතේ මෙච්චර කාලයකට තිබ්බේ සියලුම ගැටලු निराකරණය වෙලා යහපත් ආශිර්වාදාත්මක හොඳ දියුණු වෙන කාල සීමාවක් උදා වෙන්න කියලා මගේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.